සාදරයෙන් පිළිගන්නවා ඔයාලා සියලුම දෙනාව මගේ මාස්ටර් අප්ඩේට් YouTube channel එකට. අස්වැසුම හරහා පාසල් ළමුන්ට ලබා දෙන රුපියල් 15000 දීමනාව පිළිබඳව තමයි අද මම මේ වීඩියෝ එකේ කතා කරන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මගේ channel එකට තාමත් අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා මතක ඇතුව bell icon එකත් all කරලා තියාගන්න. ඉතින් රජය විසින් සඳහන් කරලා තියෙනවා පාසල් ළමුන් සඳහා රුපියල් 15000ක දීමනාවක් ලබා දීමට. ඉතින් මේක හැම පාසල් දරුවෙක්ටම ලැබෙන්නේ නැහැ. මේක ලැබෙන්නේ තෝරාගත් පාසල් සිසුන්ට පමණයි. ඒ කියන්නේ මේක ලැබෙන්නේ දුප්පත් දිලිඳු තෝරාගත් පාසල් ළමුන් සඳහා පමණයි. ඒ වගේම මේ රුපියල් 15000 දීමනාව සම්පූර්ණයෙන් ලැබෙන්නේ නැහැ. කොටස් වශයෙන් තමයි ලැබෙන්නේ. ඒ කියන්නේ දුප්පත්කම අඩුම ළමයින්ට තමයි මේ රුපියල් 15000 ඊළඟට සාමාන්‍ය පවුල් සඳහා රුපියල් 10000 ඔය විදිහට මුදල් වටිනාකම අඩු වෙන්න පුළුවන්. ඉතින් මේක මේ මාසේ අන්තිම වගේ වෙනකොට ලබා දෙනවා කියලා රජය විසින් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව තවත් අලුතෙන් අප්ඩේට් ලැබුණොත් අනිවාර්යයෙන්ම ඔයාලා මම දැනුවත් කරන්නම්. මේ වගේ අලුත් වීඩියෝ එකකින් නැවත අපි හමු වෙමු. මේ වීඩියෝ එක වටිනවා නම් තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඔයාලා සියලුම දෙනාට සුබම සුබ දවසක්.